හරි. දැන් මේකට පස්සේ හරි කොහොමද දන්නේ? අපිට පුළුවන් අර සාමාන්‍ය විදිහට අපි ඉස්සරහ දින විදිහට දැන් t ට අගයන් දාලා අපිට xy හොයාගන්න පුළුවන්. එහෙනම් අපි t ට අගයන් දාලා xy y ට එන්න පුළුවන් ගණන් ටික හොයාගන්න. මොනවද? t ට දානවා ඍණ 2 ඍණ 1 බිංදුව 1 2. ඔන්න ඔය අගයන් ටික දාලා අපි xy y ට එන උත්තර ටික එන අගයන් ටික හොයාගන්න. x y හරි. t ට දාන්න පුළුවන් ඍණ 2 දැම්මම එනවා x ට t ගණනේ. ඒ කියන්නේ ඍණ 8යි. y එනවා 4යි. ඍණ 1 දැම්මම ඍණ 1යි. y එනවා 1යි. බිංදුව දැම්මම බිංදුව බිංදුවයි. 1යි 1යි 8යි 4යි. ඕකනේ. දැන් අපිට පුළුවන් මේක පාවිච්චි කරලා ප්‍රස්තාරයන්දී ඔන්න xy තලය ඇඳා xy ඇඳා x ඍණ 8ක් එද්දි x ඍණ 8ක් තියෙනවා x 8 තියෙනවා ඍණ 1 තියෙනවා 1 තියෙනවා y 1 4 තියෙනවා කොහොමද මම කණ්ඩායම ටිකක් ලකුණු කරගත්තා වුණා මෙන්න මෙහෙම එකක් තමයි ඉන්නේ හරි ඔන්න ඒ වගේ ප්‍රස්තාරයක් කියනවා ඊට පස්සේ කියනවා අපිට කියලා තියෙනවානේ ඇරෝ වලින් t වැඩි වෙන වැඩි වෙන දිශාව පෙන්වන්න. හරි. t වැඩි වෙන්නේ ඍණ දෙකේ ඉඳලා අපි දෙකට. t වැඩි වෙන්නේ මේ පැත්තටනේ. එතකොට x ඍණ 8 ඉඳලා ධන 8ට යනකම් ඒ විදිහට තමයි t වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට. මෙහෙමනේ වැඩිලා තින්නේ. t වැඩි වෙන පැත්තේ නම් මෙන්න මේ පැත්ත ප්‍රස්ථාරය. ප්‍රස්ථාරය t වැඩි වෙන්නේ මෙන්න මේ විදිහට. ඊළඟ ප්‍රස්ථාරය තියෙනවා RT සමානයි T cos 2t sin 2t. ඔන්න ඒ වගේ ප්‍රස්ථාරයක් අදින්න. ඕකේ ප්‍රස්ථාරයක් අදින්න. ඕකෙත් අපිට පුළුවන් දැන් ඩයිමෙන්ෂන්ස් 3ක ෆන්ක්ෂන් එකක් තියෙනවා. වෙක්ටර් ෆන්ක්ෂන් එකක් තියෙනවා ඩයිමෙන්ෂන්ස් 3ක. හරි. එතකොට අපිට ඕකේ පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක ලියා ගන්න පුළුවන්. පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක x ට අපි සමාන කරගන්න පුළුවන් t y ට cos 2t දැන් පුළුවන් අපිට z ට ගන්න පුළුවන් sin 2t x ට t ගත්තා y ට cos 2t ගත්තා sin ට 2t ගත්තා හරි අපිට ඕක අඳින්න මොකක් හරි සම්බන්ධයක් අපිට හිතා ගන්න පුළුවන් ඉස්සෙල් දැන් cos sin තියෙන්නේ මෙන්න මේ y ගේ z ගේ මෙහෙම හිතලා බලන්න cos 2t වර්ග කරලා එකට එකතු කරලා sin 2t වර්ග කරලා මොකක්ද එන්නේ අපිට? cos වර්ග 2t දන sin වර්ග 2t. කියන්නේ cos වර්ග t දන sin වර්ග t එකයිනේ. එතකොට අපිට පුළුවන් කියන්න cos වර්ග 2t දන sin වර්ග 2t සමාන 1යි. හරි. එතකොට cos වර්ග 2t කියන්නේ y වර්ගනේ. y වර්ග sin වර්ග 2t කියන්නේ z වර්ග. y වර්ග දන z වර්ග සමාන 1යි. ඔන්න එතකොට අපිට එක දැන් මේ ඩයිමෙන්ෂන්ස් දෙකේ මේ දෙකේ විතර y ගේ z ගේ විතර සම්බන්ධයක් ගන්න පුළුවන් y වර්ග ගානේ z වර්ග සමානයි 1යි කියලා. මේකෙන් මොකද්ද අපි දැන් හැදිලා තියෙන්නේ? මේකෙන් මොකද්ද කියන්නේ? මේකෙන් කියන්නේ දැන් අපි y z කියන ඛණ්ඩාංක තලයේ විතරක් ඇන්දොත් සෙන්ටර් එක බිඳුව ඛණ්ඩාංක වෙන රේඩියස් එක එකක් වෙන සර්කල් එකක සමීකරණයක් මේ තියෙන්නේ. සර්කල් එකේ ඉක්වේෂන් එකක් නේ. y වර්ග දන්නේ z වර්ග සමාන x. මේක z නම් මේක y නම්. මොන මේ වගේ සර්කල් එකක ඉක්වේෂන් එක තමයි මේ තියෙන්නේ. එතකොට අපි දැන් z පොඩ්ඩක් පැත්තකින් තියලා
xගේ yගේ ඩයිමෙන්ෂන් දෙක කණ්ඩායම දෙක විතරක් අපි බැලුවොත් අපිට පේන්නේ මේ සෙන්ටර් එක බිඳුව බිඳුව වෙන රේඩියස් එක එකක් වෙන වෘත්තයක් තමයි අපිට xගේ zගේ කණ්ඩායම දෙකෙන් විතරක් අපි බැලුවොත් පේන්නේ. එතකොට දැන් z සමානයි t කියලා එකක් තියෙනවානේ. ඒකට මොකද කරන්නේ? දැන් අපිට පුළුවන් එතකොට ඕක හොයාගන්න. දැන් මේ දෙකේ විතරක් බැලුවොත් මේ කණ්ඩායම දෙකේ විතරක් බැලුවොත් සර්කල් එකක් පේන්න ඕන. හැබැයි දැන් එක්ස්ට්‍රා අගයක් එනවනේ. එක්ස්ට්‍රා අගයක් දාද්දි මොකද වෙන්නේ කියලා බලන්න. හරි. එතකොට අපිට පුළුවන් ඕන ඉස්සෙල්ලා වගේම අපි වගුවක් ගහ ගන්නවා. අගයන් දාලා x ට y ට z ට අගයන් හොයන්න. අපි දාමු t ට අගයන්. t ට නේ අගයන් දානවනේ. t ට දානවා. දැන් අපිට t ට දාන්න වෙන්නේ දැන් මෙතන cos sin තියෙනවානේ. එහෙනම් අපිට කෝණ තමයි දාන්න ඕනේ. කෝණ දාද්දී අපිට දාන්න පුළුවන් t සමානයි π බෙදීම 4 මුලින් දාන්න. t සමානයි π බෙදීම 4 කියන්නේ එතකොට x π බෙදීම 4යි. y එනවා cos 2යි. π බෙදීම 4 කියන්නේ cos π බෙදීම 2. cos π බෙදීම 2 කියන්නේ cos π බෙදීම 2 කියන්නේ 1යි. හරි. ඊට පස්සේ sorry cos π බෙදීම කියන්නේ බිඳුවයි. ඊට පස්සේ sin π බෙදීම 2 කියන්නේ 1යි. ආයෙ එනවා π බෙදීම 2 දාන්න පුළුවන් අපිට. π බෙදීම 2 දැම්මොත් π බෙදීම 2 sin π බෙදීම 2 වෙන 1යි බිඳුවයි. ආයෙ පුළුවන් අපිට phi දාන්න. phi 1යි බිඳුවයි. අපිට ඕන ඉස්සෙල්ලා දාන්න පුළුවන් මේකට t සමානයි බිඳුව. අපි ඒක දැම්මේ නැහැ. එතකොට t බිඳුවයි y cos බිඳුවයි බිඳුවයි sin බිඳුව 1යි. හරි. එතකොට අපිට ඕක ඇඳලා දැන් ඕක අඳින්න වෙන්නේ අපිට සයිතා දෙක නෙමෙයි ඩයිමෙන්ෂන්ස් තුනක් තියෙනවානේ. එතකොට මෙන්න මේක තමයි ගියේ. මේක set කණ්ඩායමකේ y කණ්ඩායමකේ සහ x කණ්ඩායමකේ. දැන් මේකෙන් බැලුවම දැන් මම කියවනේ අපි x එක අමතක කරලා දැන් x එක අපි මෙහෙම තියනවා නම් x එක අමතක කරලා අපි y ගේ z ගේ කණ්ඩායම දෙක බැලුවොත් අපිට පේන්නේ සර්කල් එකක්. මෙන්න මේ වගේ සර්කල් එකක්. දැන් t ට අගයන් දාද්දි x තමයි වෙනවා. දැන් සර්කල් හැඩයක් තමයි අපිට අනිවාර්යෙන් පේන්න ඕනේ. ඒ කියන්නේ අපි x ගේ කණ්ඩායමකේ ඉඳලා ඇහැ තියලා බැලුවොත් අපිට පේන්න ඕන සර්කල් එක. අපිට මෙතන හැදලා තියෙන සර්කල් එකනේ. එතකොට දැන් x ගේ කණ්ඩායමක කොහොමද වෙනස් වෙන්නේ කියන එක තමයි මෙතනින්. එතකොට අපිට එන්නේ ඔක ඇන්දෙන් පස්සේ මෙන්න මේ වගේ හෙලික්ස් එකක් තමයි එන්නේ. කියන්නේ දඟලයක්. ඔන්න ඔය වගේ දඟලයක් තමයි එන්නේ. හරි. පොඩක් යාමිනාවෙලි ඔය වගේ දඟලයක් තමයි පේන්නේ. දැන් බලන්න අපිට x ගේ ඇහැ තියලා බැලුවොත් එහෙම මේ කණ්ඩායම දෙක දිහා අපිට පේන්න ඕන සෙන්ටර් එක බිඳුව බිඳුව වෙන රේඩියස් එක එකක් වෙන වෘත්තයක් තමයි පේන්නේ. හරි. හරි. ඊළඟට හරි ඊළඟටත් ওই විදිහටම තමයි දින දින්නේ. ඒකෙත් එන්නේ පරබෝල එක. ඔය විදිහම එක. එනවා RT සමානයි t වර්ග i ධන tj ධන 2යි t. ඕකෙත් එන්නේ පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක x සමානයි t වර්ග y සමානයි t z සමානයි 2. එතකොට අපිට මේකෙත් ගන්න පුළුවන් සම්බන්ධය y වර්ග සමානයි x කියලා සහ z සමානයි 2.
මෙතන දැන් මෙහෙම ගත්තොත් XYZ තලය ගත්තොත් Z තලය ගත්තොත් Z සමානයි 2යි. Z එක කියන්නේ නියතකය. එහෙනම් Z නියත 2යි නම් අනිවාර්යෙන් තියෙන්න ඕන Z ගේ තලය තමයි මේ ඔක්කොම වෙන්නේ. Z 2 කියන Z සමානයි 2 කියන මෙන්න මේ තලය තමයි මේ ප්‍රස්ථාරේ ඇඳෙන්නේ. ඕකේ අඳින්න තියෙන්නේ y වර්ග සමානයි x කියන ප්‍රස්ථාරය. ඕක අඳින්න පුළුවන්. අර විදිහට වගෝ ගහගත්තා. තීටා කියන දානවා බිඳුව 1 2 කියලා අපි දාගමු තීට x y z කොම 2 t එක වෙද්දි t බිඳුව වෙද්දි මේකත් බිඳුවයි බිඳුවයි 1 වෙද්දි 1යි 1යි 2 වෙද්දි 4යි 2යි මේ විදිහට එතකොට ඔක ලකුණු කරගත්තන් පස්සේ x කොම 2යි t එක වෙද්දි x 1යි x 1යි y 1යි t එක වෙද්දි x 1යි y 1යි එතකොට ඉතින් මේ වගේ තැන් වෙනවා එකතු වෙලා මේ වගේ කනෙක්ට් කරනවා. ඔය කියන්නේ තමයි. ඊට පස්සේ T2යි T2 වෙද්දි x 4යි y 2යි. මෙහෙම ඇවිල්ලා මෙන්න මේ වගේ එකක් තමයි හැදෙන්නේ. ඒ කියන්නේ ඉස්සෙල් තලයේ යන මෙන්න මේ වගේ එකක් තමයි හැදෙන්නේ. හරිද? ඔකට කියනවා අපුඩම් මොන වගේ එකක් හැදෙන්නේ. මේකට කියන අපි පැරබෝලා එකක් කියලා. පැරබෝලා එකක්. මේක හැදෙන්නේ z සමානයි 2 කියන ප්ලේන් එකේ තමයි හැදෙන්නේ. z සමානයි 2 කියන තලයේ තමයි මේක හැදෙන්නේ. හරි. ඒ කියන්නේ අපි අර සාමාන්‍ය y වර්ග සමාන x කියන්නේ. අනිත් අපි ඉස්සරහ දෙන x y සමාන x වර්ග y සමානයි x වර්ග කියලා ගමු. මෙහෙමයි. xy තලයේ මෙහෙම එකක් නෑ තියෙන්නේ. එතකොට ඕකම කියන්නේ පැත්ත. y වර්ග සමාන x වර්ග කියන්නේ x කියන්නේ මෙන්න මේ වගේ එකක්. මේ වගේ එකක් හැදෙනවා Z කියන ප්ලේන් එක. හරි. ඊළඟට B එක. B එකේ තියෙනවා RT සමානයි cos t cos t i ඉන්න cos t j ධන sin t k. ඕකේ පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක ලියා ගන්න පුළුවන් x සමානයි cos t y සමානයි ඍණ cos t z සමානයි sin t. sin t. හරි. එතකොට අපිට මේකෙත් මෙන්න මේ වගේ සම්බන්ධයක් ගන්න පුළුවන්. අපිට අර විදිහටම අරගෙන x වර්ග ධන y වර්ග ධන 2යි z ගත්තොත් මොකද වෙන්නේ? x වර්ග කියන්නේ cos වර්ග t y වර්ග කියන්නේ i cos වර්ග t ධන 2යි z වර්ග. එතකොට 2යි sin වර්ග t. cos වර්ග t ධන sin වර්ග t ඒවා දෙකක් තියෙනවනේ එතකොට. cos වර්ග t cos වර්ග t 2යි sin වර්ග t. එතකොට cos වර්ග t ඒවා දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේක සමාන දෙකක් වෙනවා. ඔන්න ඔය විදිහට ඉක්වේෂන් එකක් හදාගන්න පුළුවන්. එතකොට එතකොට අපිට පුළුවන් මෙන්න මේක මෙහෙම.
දෙකෙන් බෙදා ගන්න පුළුවන්. අපිට පුළුවන් මේක ගන්න මෙහෙම x වර්ග බෙදීම 2 ධන y වර්ග බෙදීම 2 ධන z වර්ග සමානයි 1 කියලා. අපි මේ පැත්තේ එකක් වෙන විදිහට ඉක්වේෂන් එක හදාගත්තා. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් අපිට දැන් මේකෙනුත් සර්කල් එකේ ඉක්වේෂන් එකක් ගන්න පුළුවන් මෙහෙම. ඒක ගන්න හරි. අපිට මෙහෙම එක කරන්න පුළුවන්. ඉස්සෙල්ලා අපි ලියනවා මේක දැන් සම්පූර්ණ වර්ගයක් විදිහට ලියාගන්න පුළුවන් මේක. එතකොට මේක මූල දෙකේ සම්පූර්ණ වර්ග. x බෙදීම මූල දෙකේ සම්පූර්ණ වර්ගය ධන y බෙදීම මූල දෙකේ සම්පූර්ණ වර්ගය ධන z වර්ගය සමානයි 1. හරි. හිතන්න මෙහෙම z සමානයි බිඳුව වෙද්දී z සමානයි බිඳුව වෙද්දී z සමානයි බිඳුවේදී මොකද හැදෙන්නේ? අපිට හැදෙනවා x වර්ග ධන y වර්ග සමානයි මූල දෙකේ වර්ගය කියලා එකක් හැදෙන්න පුළුවන්. x වර්ග ධන y වර්ග සමානයි මූල දෙකේ වර්ගය කියලා අපිට සමීකරණයක් හදන්න. z බිඳුව වෙද්දී අපි කියනවා z බිඳුව වෙද්දී මේ වගේ සමීකරණයක් හැදෙන්න. මේ මොකද්ද? මේ තියෙන්නේ z බිඳුව වෙද්දී නම් දැන් මේ තලය ඇඳගත්තා. xy තලය ඇඳගත්තා. x y z zxy තලය ඇඳගත්තා. එතකොට මෙතෙන්දී z බිඳුව වෙද්දී z බිඳුව කියන්නේ අපි xy තලයේ විතරයි වැඩේ වෙන්නේ. ඒ වෙලාවට z බිඳුව වෙද්දී හැදෙනවා x වර්ග ධන y වර්ග සමානයි මූල දෙකේ වර්ගය. z බිඳුවේදී හැදෙනවලු මූල දෙකේ වර්ගය. මූල දෙක රේඩියස් එක වෙන. දැන් මේ තියෙන සර්කල් එක සමීකරණයනේ. රේඩියස් එක මූල දෙක වෙන සෙන්ටර් එක බිඳුව බිඳුව ලක්ෂ තියෙන සර්කල් එකක් හැදෙනවා. එතකොට ඔන්න z බිඳුව කියන්නේ xy තලයේනේ. xy තලයේදී හැදෙනවා රේඩියස් එක මූල දෙකක් වෙනවා. එතකොට මේ පැත්තේ මූල දෙකයි මේ පැත්තේ මූල දෙකක් වෙන සර්කල් එකක් හැදෙනවා. මොනවාගේ සර්කල් එකක් හැදෙනවා. මූල දෙකේ. හරි. ඔන්න එක. සර්කල් එකක් හැදෙනවා මෙතන. එහෙම යනවා. හරි. මේක තියෙන්නේ මේ වගේ සර්කල් එකක් හැදෙනවා. ඊට පස්සේ හිතන්න x සමානයි බිඳුවයි y සමානයි බිඳුවයි වෙද්දී මොකද වෙන්නේ? x නුත් බිඳුවක් වෙනවා y නුත් බිඳුවක් වෙනවා. ඒ කියන්නේ දැන් t ට අපි බිඳුව ආදේශ කර t ට බිඳුව දැම්මොත් z බිඳුවක්නේ. sin බිඳුව බිඳුවයි. එතකොට බිඳුව වෙද්දී අපිට මේකේ සර්කල් එක හැදෙනවා. දැන් අපි t ට දානවා phi බෙදීම 2. cos phi බෙදීම 2 බිඳුවයි. cos phi බෙදීම මේ ඍණ cos phi බෙදීම 2 බිඳුව. එතකොට z xy බිඳුව වෙද්දී z කීයක් වෙනවද? දැන් මේක බැලුවොත් අපිට x නුත් බිඳුවක් වෙද්දී y නුත් බිඳුවක් වෙද්දී z වර්ගය සමාන 1යිනේ. එතකොට z සමාන 1යි. එහෙනම් x නුත් බිඳුවක් වෙද්දී y නුත් බිඳුවක් වෙද්දී z එකක් වෙන්නත් ඕන. ඔන්න එක මෙතන කියමු. z බිඳුවක් වෙද්දී y බිඳුවක් වෙද්දී z එකයි. ඔන්න එකක් වෙනවා. හරි. z වර්ගය සමාන 1යිනේ. z එහෙනම් z සමාන ධන හෝ ඍණ 1යි නේද? z වර්ගය සමාන 1යි නම් z සමාන ධන හෝ ඍණ 1යි. නා ධන 1 වෙන්නත් පුළුවන් ඍණ 1 වෙන්නත් පුළුවන්. එහෙනම් ඔන්න ඍණ පැත්තත් අපි අඳගමු. ඍණ 1 වෙන්නත් පුළුවන්. එහෙනම් මෙතෙන්ට වෙන්නත් පුළුවන්. එතකොට දැන් අපිට ආවේ z බිඳුවක් වෙද්දී මේ පැත්තෙන් සර්කල් එකක් ආවා. ආයි z එක වෙද්දී xy බිඳුවක් වෙද්දී z එක ධන 1 වෙන්නත් පුළුවන් ඍණ 1 වෙන්නත් පුළුවන්.
එතකොට අපිට එන්නේ මෙන්න මේ වගේ 3D හිතන්න ඕනේ මේක. මෙන්න මේ වගේ පින්තූරයක් තමයි එන්නේ. මේකට අපි ඔබ මම අවශ්‍යම දින්නකො. ඔන්න ඒ වගේ එකක් තමයි එන්නේ. මෙතන එකයි මෙතනත් එකයි මෙතන මෙතන මූල දෙකයි මෙතනත් මූල දෙකයි. ඔන්න ඒ වගේ එකක් තමයි එන්නේ. ඔකට කියනවා එලිප්සොයිඩ් එකක් කියලා. විනාම නම් ඕන වෙන්නේ නැහැ. එලිප්සොයිඩ් එකක් කියන ඔන්න ඔය වගේ. ඔකේ අන්තන් ස්ටික් කරගත්තා නම් ඇති. ලොකු තරමේ මේ වගේ කණ්ඩායම් ටික මේ ටික හොයාගත්තා ඇති. හරි. ඊට පස්සේ ඊළඟ ගානට හතරවෙනි ගාන. හතරවෙනි එක. Find the vector equation and the parametric equation for the line segment that joins P to Q. P තියෙනවා දෙක හතර බිඳුව. Q තියෙනවා 6 ඍණ 1 3. මේ points දෙක join වෙන vector equation line එකේ vector equation එකයි parametric equation එකයි හොයන්න කියලා. හරි. අපි සාමාන්‍ය vector equation එක හොයන්නේ කොහොමද? මොන points දෙක ගත්තා. අපි ගන්නවා මේකට සාධාරණ ලක්ෂයක් R කියලානේ. අපි සාධාරණ ලක්ෂයක් R ගත්තා. එතකොට දැන් අපේ P point එකේ position vector එක මොකද? ඍණ 2 4 බිඳුව. Q ගේ position vector එක 6 ඍණ 2 2. R ගේ position vector එක මම R කියලා ගන්නවා. හරි. එතකොට අපි R position vector R කියලා ගත්තා. දැන් අපිට මේක හොයන්න නම් අපි ඉස්සෙල්ලා අපිට කියන්න පුළුවන් මොකක්ද? අපිට පුළුවන් මෙන්න මෙහෙම කියන්න. දැන් අපි PQ line එක ගැන හොයන්න ඕන. එහෙනම් මම PR කියන රේඛාව සමාන්තරයි නේද? PQ මත තියෙන ලක්ෂයක් නේ R කියන්නේ. එහෙනම් අපිට පුළුවන් කියන්න PR කියන එක සමාන්තරයි PQ ට කියලා. PQ කියන එකට සමාන්තරයි PR දර්ශකය සමාන්තරයි PQ දර්ශකයට. හරි. එතකොට අපිට මේක ලියන්න පුළුවන් PR සමානයි ලැම්ඩා කියලා නම් එකක් නියතයක් අරගෙන PQ. හරි. අපිට PR ලියන්න ඕනේ. PR කියන්නේ අපි PR කියන්නේ R ඍණ P නේ. මම මේක පොසිෂන් වෙක්ටර් P කියලා ගන්නවා. R ඍණ P සමානයි ලැම්ඩා වාරයක් PQ කියන්නේ Q ඍණ P. හරි. දැන් ඔක විස්තර ගන්න ළමා තියෙන්නේ. R කියන එක අපි පොසිෂන් වෙක්ටර් විතර ගන්න. ඍණ P ඍණ 2යි 4යි බිඳුවයි සමානයි ලැම්ඩා වාරයක් Q ඍණ P. Q ඍණ P කියද්දි ඔක සුළු කරලම දාන්න පුළුවන් නේද? I පද සුළු කරාම 6 ඍණ 2 8යි ඍණ 1 ඍණ 4යි එතකොට ඍණ 5යි 2 ඍණ 0යි
2යි. ඕක සුළු කරාම එනවා r සමානයි 8යි ලැම්ඩා ඍණ 5යි ලැම්ඩා ධන 2යි ලැම්ඩා ඍණ 2 ධන 4 ධන බිංදුව. එතකොට එනවා r සමානයි මේ ටික ගන්න. i පද ටික වෙනම එකතු කරගත්තා. 8යි ලැම්ඩා ධන 2 i ඍණ 8යි ලැම්ඩා ඍණ 2 i ඍණ ධන 4 ඍණ 5යි ලැම්ඩා j ධන 2යි ලැම්ඩා k. ඔබනේ මේ ධන 2යි ලැම්ඩා k. මේක තමයි අපිට එන පොසිෂන් වෙක්ටර් එක. සෝරි වෙක්ටර් ඉක්වේෂන් එක. එතකොට ඕකෝනම් ආයිසුල් කරගන්න පුළුවන් ඕල නැහැ. ඔය විදිහට තියාගමු. මේක තමයි වෙක්ටර් ඉක්වේෂන් එක. ඊට පස්සේ පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක. පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක කියන්නේ අපි දැන් මේ i වෙක්ටර් ඉක්වේෂන් එක මේකනේ. ඊට පස්සේ අපි මේක කණ්ඩායම තලයක ලකුණු කරනවා නම් අපිට පුළුවන් මේක පැරාමෙට්‍රික් ඉක්වේෂන් එකක් විදිහට හදාගන්න x ට y ට z ට ලියලා. x සමානයි අපි ගන්න i ගේ කොටසනේ 8යි ලැම්ඩා ඍණ 2. y සමානයි 4 ඍණ 5යි ලැම්ඩා z සමානයි 2යි ලැම්ඩා. මේ තියෙන්නේ පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක. පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක. අපි ඊට පස්සේ ලැම්ඩා ගද්දී අපි මේක ලියන්නත් ඕන. ලැම්ඩා කියන්නේ රියල් නම්බර් එක. හරි. ඊට පස්සේ මේක ගියා. පස්සේ කියනවා at what point does the curve rt equals ti ධන 2t ඍණ q වර්ග intersect the paraboloid x සමානයි x වර්ග ධන y වර්ග z සමානයි x වර්ග ධන y වර්ග. අහනවා මෙන්න මේ ඉක්වේෂන් එක තියෙන පැරබොලොයිඩ් එක. පැරබොලොයිඩ් එක මේ ෆන්ක්ෂන් එක තියෙන වක්‍රය මගින් ඉන්ටර්සෙක්ට් කරන්න. ඒ කියන්නේ කපාගෙන යන්නේ. එහෙම එකක් නම් මෙන්න මේ වක්‍රය මගින් කපාගෙන යන්නේ මොන පොයින්ට් එකේද කියලා අහන්න. හරි. එතකොට ඒ කියන්නේ මොකද? අපි මේක පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක ගත්තොත් මේ ෆන්ක්ෂන් එකේ පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක ගත්තොත් ඒ එන x ට y ට z ට එන උත්තර ටික මේකේ විසඳෙන්නේ මොන පොයින්ට්ස් වලද? ඔකනේ අහන්නේ. අපිට ගන්න පුළුවන්. එතකොට අපි t හොයාගන්න නෙමෙයි. අපි ඉස්සෙල්ලා හොයාගමු. මෙන්න මේ වෙක්ටර් ෆන්ක්ෂන් එකේ rt කියන වෙක්ටර් ෆන්ක්ෂන් එකේ පැරාමෙට්‍රික් ඉක්වේෂන් එකේ. පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක වෙන්නේ x සමානයි i ගේ පද t නේ. t. මම මේක තමයි හොයන්නේ පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක. ඊට පස්සේ y සමානයි y තියනවද? j පද නැහැනේ මෙතන. k තියෙනවා i තියෙනවා. j ඩයිමන්ෂන් එක නැහැ. එහෙනම් y සමානයි බිඳුව. z සමානයි 2t ඍණ t වර්ග. k ගේ කොටස 2t ඍණ t වර්ග. මේ තුන තමයි මේ ෆන්ක්ෂන් එකේ පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක. එතකොට අපෙන් අහන්නේ දැන් ඉන්ටර්සෙක්ට් වෙන පොයින්ට් එකනේ. ඒ කියන්නේ මේ සමීකරණය තෘප්ත වෙන අවස්ථාව මොකක්ද කියන එක තමයි අහන්නේ. ඒ කියන්නේ අපි මේ අවස්ථාව වෙද්දි අපි මේකට ආදේශ කරලා අපිට මේ t ට අගයක් ගත්තා නම් හරි. එතකොට
එතකොට t ට ආදේශ කර මේ සමීකරණයට ආදේශ කරගන්න පුළුවන් මෙන්න මේ ටික. z සමානයි x වර්ග ධන y වර්ග. z දාන්න පුළුවන් 2t ඍණ t වර්ග. 2t ඍණ t වර්ග සමානයි z වර්ගයට t වර්ග ධන බිඳුව. එතකොට එනවා මොකද මේ පැත්තට එනවා 2t සමානයි 2t වර්ග t සමානයි t වර්ග. හරි. එතකොට මොකද හදාගන්න පුළුවන් අපිට t වර්ග ඍණ t සමානයි බිඳුව t ඍණ 1 t ඍණ 1 හරි. ඕකනේ t වාරයක් t ඍණ 1. එතකොට අපිට දැන් t ට උත්තර දෙකක් එනවනේ. එකක් t සමානයි බිඳුව ගන්න පුළුවන්. හෝ t සමානයි 1 ගන්න පුළුවන්. t සමානයි බිඳුවක් තියෙනවා t සමානයි 1ක් තියෙනවා. එතකොට දැන් අපි t ට උත්තර දෙකක් හොයාගත්තා. ඒ කියන්නේ අපිට පොයින්ට්ස් දෙකකදී මේ පැරබොලොයිඩ් එක මේ ෆන්ක්ෂන් එක මගින් පොයින්ට්ස් දෙකකදී ඉන්ටර්සෙක්ට් කරනවා. එතකොට දැන් අපි t ට උත්තර දෙකක් හොයාගත්තා. එහෙනම් අපිට තියෙන දැන් මේ පොයින්ට්ස් දෙක මොකක්ද කියලා හොයාගන්න. පොයින්ට්ස් දෙක ගන්න පුළුවන් අපිට. දැන් මේ t ට ආපු උත්තර දෙක මෙන්න මේකට ආදේශ කරගත්තා. මේකනේ අපේ වෙක්ටර් ෆන්ක්ෂන් එක. මේ ෆන්ක්ෂන් එකට ආදේශ කරගත්තා නම් අපිට පුළුවන් මේ පොයින්ට්ස් දෙකේ පොසිෂන් වෙක්ටර්ස් දෙක අපිට හොයාගන්න පුළුවන්. හරි. එතකොට අපි ආදේශ කරගමු මේකට. මේක කොහොමද? මම ගන්නවා RT සමාන මේකනේ. R T බිඳුව. R බිඳුව. R බිඳුව වෙtti T බිඳුවයි. එතකොට බිඳුවයි I. ඒ කියන්නේ බිඳුවමයි. J කොහොමද බිඳුවයි? 2t ඍණ t වර්ග. 2t වෙද්දි t බිඳුවයි ඍණ t වර්ග බිඳුවයි. එහෙනම් ඒකත් බිඳුවයි. ඕන එක. එක පොයින්ට් එකක් තමයි බිඳුව 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 කියන පොයින්ට් එක. ඊළඟට t සමාන 1නේ. එහෙනම් r1 ගත්තා. t 1යි 1යි. j කොහොමත් නැහැ. එහෙනම් බිඳුවයි. i 2t. 2t කියන්නේ 2 වාරයක් 1 2යි. ඍණ t වර්ග 1යිනේ. 2 ඍණ 1 1යි. එහෙනම් 1 බිඳුව 1 කියන පොයින්ට් එක. එතකොට මෙන්න මේ පොයින්ට්ස් දෙකේදී තමයි මේ ෆන්ක්ෂන් එක මගින් අර පැරබොලොයිඩ් එක ඉන්ටර්සෙක්ට් කරන්නේ. හරි. හරි. ඊළඟට 6 වෙනි එක කියනවා two particles travel along the space curves. එක curve එකක් තියෙනවා r එක t t වර්ග t ගන්න. ඊළඟ තියෙනවා curve එකක් r2t එක ගණ 2t එක ගණ 6t එක ගණ 14t. මෙන්න මේ තියෙන curves දෙක. මෙහෙම එක curve එකක් තියෙනවා කියලා හිතමු. මෙහෙම එක curve එකක් තියෙනවා. මෙහෙම හිතමු. මොකද curve දෙකක් තියෙනවා. මේකට මේ අනිත් curve එක. මේ දෙකේ මෙන්න මේ path එකේ particles දෙකක් travel කරන. කියන්නේ particles දෙකක් ගමන් කරනවා. ඒ කියන්නේ මේ functions දෙක තියෙන curve දෙක තමයි මේ තියෙන්නේ. මේ curve දෙකේ මේ particles දෙකක් ගමන් කරනවා. හරි. අපෙන් අහනවා do the particles collide. ඒ කියන්නේ particles දෙක ගැටෙනවද කියලා අහනවා. පළවෙනි එක අහනවා particles දෙක ගැටෙනවද? Do their paths intersect. පළවෙනි එකේ අහන්නේ particles දෙක ගැටෙනවද?
ඊට පස්සේ අහනවා මේ පාටිකල්ස් දෙක ගමන් ගන්න පතයන් දෙක ඉන්ටර්සෙක්ට් වෙනවද? ඒ කියන්නේ පතයන් දෙක කැපෙනවද? මෙහෙම තියෙනවා නම් කැපෙනවා. අපිට හොයන්න ඕනේ මෙහෙම කැපෙනවද කියන එක. සහ මේ පාටිකල්ස් දෙක එකට එකක් ගැටෙනවද? ගැටෙනවද කියලා හොයන්න. පාටිකල්ස් දෙක ගැටෙනවද හොයන්නේ කොහොමද? දැන් බලන්න. අපි සාමාන්‍යයෙන් බැලුවොත් පාටිකල්ස් ටිකක් ගැටෙනවා නම් ඕක ගමන් අරගෙන අපි කියනවනේ එකම කාලයකදී ඕක වෙන්න ඕන කියලා. දැන් පාත් දෙක ඉන්ටර්සෙක්ට් වෙන්න පුළුවන් ඕන වෙලාවක. දැන් පාටිකල් එක මෙතන තිබුණා අනිත් පාටිකල් මෙතන තිබුණා පාත් දෙක ඉන්ටර්සෙක්ට් වෙනවා. හැබැයි පාටිකල්ස් දෙක ගැටෙන්න නම් එකම වෙලාවෙදී මෙන්න මේ ඉන්ටර්සෙක්ට් පොයින්ට් එකේ තියෙන්න ඕන නේද? එකම වෙලාවෙදී මේ ඉන්ටර්සෙක්ට් පොයින්ට් එකේ තියෙනවා. ඒ කියන්නේ මේ ගැටෙන පොයින්ට් එකේ එකම වෙලාවෙදී තියෙනවා. ඒ කියන්නේ මෙතන t වෙනවා නම් මෙතනත් t වෙද්දි මේ ඉක්වේෂන් දෙක සමාන වුණා නම් හරිනේ. දැන් අපි මේක හිතමු මේ t කියන්නේ කාලයක් කියලා. මෙතන t වෙද්දි මෙතනත් t වෙද්දි මේ ඉක්වේෂන් දෙක සමාන වුණා නම් මේ දෙකම ඉන්ටර්සෙක්ට් පොයින්ට් එකේදී මේ ඉන්ටර්සෙක්ට් පොයින්ට් එකේදී දෙකම එකම අගයනේ තියෙන්නේ. මෙතනත් t මෙතනත් t එකම අගය තියෙද්දි මේ දෙක සමාන වෙනවා මේ ඉන්ටර්සෙක්ට් පොයින්ට් එකේදී මේ දෙකම එකම තැන තියෙන්නේ. ඉන්ටර්සෙක්ට් පොයින්ට් එකේදී එකම වෙලාවෙදී එකම තැන තියෙනවා කියන්නේ මේ පාටිකල්ස් දෙක ගැටෙනවානේ. එහෙනම් අපිට කියන්න ඕන මේ පාටිකල්ස් දෙක ගැටෙනවාද කියලා බලන්න නම් එකම අගයක් තියෙයි. මේකක් t නම් මේ ෆන්ක්ෂන් එකේ t නම් තියෙන්නේ ඒ අපි t ට එකම අගයක් දාද්දි මේ පාටිකල්ස් දෙක t ට මොකක් හරි එක අගයක් එද්දි මේ ඉක්වේෂන් දෙක සමාන වෙනවද කියලා බලන්න. හරි. අපි හිතමු දැන් එහෙම වෙනවා කියලා. එහෙම වෙනවා කියලා හිතලා අපි මම සමාන කරනවා r1t සමාන කරනවා r2t ට. හරිද? දැන් එකම t අගය තමයි ගන්න. අපිට කියන්න ඕනේ එකම අගයක් තියෙනවා. ඒ කියන්නේ මේකටත් මොකක් හරි අගයක් ආදේශ වෙද්දි මේකටත් ඒ අගයම එද්දි මේ t ටයි එකම අගයක් එද්දි මේ දෙක කොහොම හරි සමාන වෙනවා. මේ දෙක සමාන වෙනවා. එහෙනම් අපි ඒ t ට දාන්න පුළුවන් අගයනේ හොයන්න ඕන. අගය හෙව්වනම් අපිට කියන්න පුළුවන් එකම අගයක් තියෙනවා නම් t ට මොකක් හරි හොඳ හරි අගයක් තියෙනවා නම් අපිට පුළුවන් කියන්න මේ පාටිකල්ස් දෙක ගැටෙනවා. හරි. අපි බලමු t ට අගයක් තියෙනවද කියලා. හරි. එතකොට තියෙන්නේ t වර්ග t ඝනය සමානයි 1 ධන 2යි t 1 ධන 6යි t 1 ධන 14යි t. හරි. ওই දෙක සමාන කරන්න තියෙනවා. හරි. එතකොට දැන් අපිට පුළුවන් නේද ijk වෙනම තියෙනවනේ. ijk ටික වෙන වෙනම සමාන කරලා. අපිට පුළුවන් i පද ටික සමාන කරලා t සමානයි 1 ධන 2යි t. අන්න පළවෙනි එක. මේකෙන් අපිට ගන්න පුළුවන් t ට අගයක් t පැත්තකින් t සමානයි ඍණ 1. ඔන්න මේකෙන් t සමානයි ඍණ 1 කියලා ගත්තා. හරි. දැන් මෙතන ඍණ 1 ආවා. හැබැයි අපි බලන්න ඕන දැන් t ට එක අගයක් නෙන්න ඕන. අගයන් දෙකක් එන්නත් බෑ. t ට එක අගයකදී මේ දෙක තෘප්ත වෙන්න ඕන. දැන් බලමු t ඍණ 1 වෙද්දි මේ දෙකටත් තෘප්ත වෙනවද? නැත්නම් අපි බලමු මේ දෙකට එන අගයක් හොයලා. නෑ අපිට දැන් මේ දෙකට එන අගයක් හොයන්න තමයි. ඒ නිසා අපි t ඍණ 1 කියන එක අපි මේකට ආදේශ කරනවා. මම j ගේ පද සලකන්නම්. j ගේ පද සලකුව t වර්ග සමානයි 1 ධන 6යි t. දැන් අපි t ඉස්සෙල්ලා අගයක් ගත්තා නේ ඍණ 1 කියලා. බලමු මේ ඍණ 1 මෙතෙන්ට තෘප්ත වෙනවද කියලා. එතකොට t වර්ග. ඒ කියන්නේ ඍණ 1 වර්ගයෙන් ඍණ 1 වර්ගය සමානයි 1 ධන 6 වාරයක් ඍණ 1. මෙතන එකයි සමානයි 1 ධන ඍණ 6. 1 ඍණ 6. 1 ඍණ 6 කියන්නේ ඍණ 5යි. 1 ඍණ 6 කියන්නේ ඍණ 5යි. මේක සමානයි ඍණ 5යි කියලා එතකොට අපි t ට ඍණ 1 දැම්මම ඒක සමානයි ඍණ 5 කියලා. එහෙනම් ඒක සමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට t සමානයි ඍණ 1 කියන එක ගන්න බෑ. එහෙනම් අපිට වෙන උත්තරයක් ගන්න පුළුවන් බෑ. මේ දෙක සමාන වෙලා ඍණ 1 ආවා. හැබැයි ඍණ 1 මෙතෙන්ට හරියන්නේ නැහැ. ඒ කියන්නේ t ට අපිට හරි අගයක් මේ තුනටම සමාන වෙන හරි අගයක් ගන්න බෑ. මේ සමීකරණය මේ i පද වලටයි j පද වලටයි k පද වලටයි ඔක්කොම තෘප්ත වෙන t ට එක අගයක් ගන්න බෑ. ඒ කියන්නේ
t එක අගයක් වෙන අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ මේ අංශු දෙක ගැටෙන්නේ නැහැ කියන එක තමයි එකෙන් කියන්නේ. මේ පාත් එකේ යන අංශු දෙක එකම තැනකට එකම වේලාවකදී එන්නේ නැහැ. මේක තමයි කියන්නේ අපිට t අගයක් t එක අගයක් ආවේ නැහැ කියන්නේ එකම මේ අංශු දෙක එකම වේලාවෙදී එකම තැනට එන්නේ නැහැ කියන එක. හරි. එහෙනම් අපිට කියන්න පුළුවන් මේකට උත්තර වෙන්නේ නැහැ. ඒ නිසා particles do not collide. Therefore, particles do not collide. මොන දැන් particles දෙක collide වෙන්නේ නැහැ. කියන්නේ ගැටෙන්නේ නැහැ. ඊට පස්සේ යනවා particles දෙක intersect වෙනවද? sorry particles දෙක නේ paths දෙක intersect වෙනවද කියලා. හරි. path දෙක intersect වෙන්න දැන් particles දෙක intersect වෙන්න නම් එකම වෙලාවෙදී එකම තැන particles දෙක තියෙන්න ඕනේ. හැබැයි path දෙක intersect වෙන්න particles දෙක එකම වෙලාවෙදී එකම තැන තියෙන්න ඕනේ. නෑ. particle එක මෙතන තිබුණා path එක කියන්නේ මෙහෙමනම් path දෙක intersect වෙලානේ. එතකොට අපිට දැන් එකම වෙලාවෙදී එකම තැන තියෙන්න ඕනේ නැහැ. එහෙනම් අපිට මෙතන අපිට දැන් t හොයද්දි මෙතෙන්ට t හොයන්න ඕනේ නැහැ. අපිට පුළුවන් මෙන්න මෙහෙම කියන්න එතකොට. r t කියලා මේක ගත්තා කියමු. අපිට පුළුවන් මේක ලියන්න r2s කියලා. අපිට එකම වෙලාවෙදී එකම තැන තියෙන්න ඕනේ නැහැ. අපිට කියන්න ඕන මොන වෙලාවකදී හරි. වෙලා දෙකක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවකදී මේ පාත් දෙක ඉන්ටර්සෙක්ට් වෙනවා. පාත් දෙක ඉන්ටර්සෙක්ට් වෙනවා නම් අපිට මේ t/s ටයි උත්තර දෙකක් ගන්න පුළුවන් වෙන්නේ. t/s ටයි උත්තර දෙකක් ගන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් මේ පාත් දෙක ඉන්ටර්සෙක්ට් වෙලා කියලා. අපි ඉස්සෙල්ලා t ගත්තා. දැන් මෙතන tම ගත්තේ අපි එකම වෙලාවෙදිනේ මේ පාටිකල්ස් දෙක එකම තැන තියෙනවා. පාටිකල්ස් දෙක එකම තැන එකම වෙලාවෙදී තියෙන නිසා අපි t ගත්තා. හැබැයි එතකොට අපිට t ට එක උත්තරයක් ආවේ නැහැ. එක හරි උත්තරයක් ආවේ නැහැ. එහෙනම් පාටිකල්ස් දෙක එකම වෙලාවෙදී එකම තැන නැහැ. පාත් දෙක එකම වෙලාවෙදී එකම තැන තියෙද කියලා බලන්න. අපි එකම වෙලාව වෙන්න පාත් දෙක ඉන්ටර්සෙක්ට් වෙනවද කියලා බලන්න. පාටිකල්ස් දෙක එකම වෙලාවෙ එකම තැන තියෙන්න ඕනේ නැහැ. කියන්නේ අපිට මේක t නම් මේක t වෙන්න ඕනේ නැහැ. මේකට අපි වෙන අගයක් ගන්න පුළුවන්. එතකොට අපිට මේ දෙකට අගයන් දෙකක් එනවා නම් අපිට කියන්න පුළුවන් මේ දෙක ඉන්ටර්සෙක්ට් වෙනවා කියලා. ඒ කියන්නේ අපිට මේ ඉක්වේෂන් දෙක තෘප්ත වෙලා t/s ටයි අගයන් දෙකක් වෙනවා නම් අපිට පුළුවන් කියන මේ පාත් දෙක ඉන්ටර්සෙක්ට් වෙලා. හරි. එතකොට අපිට පුළුවන් ආයෙ මේක අර විදිහට හදාගන්න. t වර්ග t ගණය equals 1 ධන 2යි දැන් s නේ ගත්තේ s 1 ධන 6යි s 1 ධන 14යි s එතකොට එනවා t සමානයි 1 ධන 2යි s හරිද j ගේ පද එනවා t වර්ග සමානයි 1 ධන 6යි s k ගේ පද එනවා t ගණය සම 1 ධන 14යි s හරි ඔය ටික සමාන කරගත්තම මේ තුන විසඳුවයන් පස්සේ එන උත්තර ටිකක් උත්තර දෙකක් වෙනවා s සමානයි බිඳුව සහ s සමානයි භාගය කියලා. හරි. s සමානයි බිඳුව s සමානයි භාගය කියලා උත්තර දෙකක් එනවා. පුළුවන් එතකොට t වෙනුවට මේක ආදේශ කරන්න මෙතන t වර්ගය වෙනුවට 1 ධන 2යි s ගේ වර්ගය සමානයි 1 ධන 6යි s. එතකොට එනවා දෙලෙස බෙදලා 2යි s වර්ග 2යි s වෙන එක සමානයි බිඳුව. එතකොට එනවා මේක. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් s සමානයි බිඳුව වෙද්දි t කීයද? s සමානයි බිඳුව වෙද්දි t 1යි.
මේ වෙලාවේදී t සමාන 1යි. s සමානයි භාගය වෙද්දී t සමාන 2යි. t සමාන 1 වෙද්දි සහ t සමාන 2 වෙද්දි මේ ෆන්ක්ෂන්ස් දෙක මේ ෆන්ක්ෂන්ස් දෙක නැත්තම් කර්ව් දෙක ඉන්ටර්සෙක්ට් වෙනවා. එතකොට ඊට පස්සේ අපිට පුළුවන් බලන්න දැන් මේ උත්තර දෙක තියෙන වෙලාවේදී දැන් අර අපි ලියපු third equation එක තියෙන්නේ t ඝනය සමානයි 1 ධන 14යි s මේ දෙක තෘප්ත වෙනවා. මේක t බිඳුව වෙද්දී t1යි s බිඳුව වෙද්දී t1යි එතකොට හරි t ඝනය සමානයි 1යි 1 ධන බිඳුව. මේක තෘප්ත වෙනවා. ඊට පස්සේ අරකිනුත් බලමු තෘප්ත වෙනවද කියලා. t 2 වෙද්දී t 2 වෙද්දී මෙතන 8යි. එතකොට s භාගයක් නේ. ධන 14යි වාරයක් භාගය 7යි. ඒ කියන්නේ 8යි නේ උත්තර. එතකොට ඒකත් තෘප්ත වෙලා. එහෙනම් අපිට පුළුවන් කියන්න s සමානයි බිඳුව සහ s සමානයි භාගය වෙද්දී මේ ෆන්ක්ෂන්ස් දෙක ඉන්ටර්සෙක්ට් වෙනවා. නැත්නම් t සමාන 1 සහ t සමානයි 2 වෙද්දී මේ ෆන්ක්ෂන්ස් දෙක ඉන්ටර්සෙක්ට් වෙනවා. එහෙනම් අපිට පුළුවන් ඉන්ටර්සෙක්ෂන් පොයින්ට් දෙක හොයාගන්න. මේ ෆන්ක්ෂන් එකට මේ ෆන්ක්ෂන් එකට දාලා ඉන්ටර්සෙක්ට් පොයින්ට් දෙක හොයාගන්න පුළුවන්. අපි r1t ට දාමු. r1t සමානයි t වර්ග t ඝනය. ඔකට දාමු r1 t සමානයි 1. t සමාන 1 දැද්දි 1 1 1 ආයි r1 2 ගමු 2 4 8 මෙන්න මේ පොයින්ට්ස් දෙකේදී 1 1 1 කියන පොයින්ට් එකේ 2 4 8 කියන පොයින්ට් එකේදී මේ කර්ව් දෙක ඉන්ටර්සෙක්ට් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ පාටිකල්ස් දෙක ගමන් ගන්න පාත් දෙක ඉන්ටර්සෙක්ට් වෙලා තියෙනවා. පාටිකල්ස් දෙක ගැටිලා නැහැ. හැබැයි ඒ ගමන් ගන්න පාත් දෙක ඉන්ටර්සෙක්ට් වෙනවා. ඊළඟට 7 වෙනි එක. 7 වෙනි එකේ කියනවා sketch the position vector rt and the tangent vector r dash t for the given value of t. කියලා කියනවා rt කියලා පළවෙනි කොටස දීලා තියෙනවා rt t ඍණ 1 t වර්ග ධන 1. මේක t සමානයි ඍණ 1 දී position vector and the tangent vector r dash t for the given value of t. හරි. t සමානයි ඍණ 1 දී මේ වෙක්ටර් එකයි r dash t එකේ ස්කෙච් එක අඳින්න කියලා කියන්නේ. හරි. එතකොට දැන් r dash t හොයාගන්නවා. r dash t හොයාගන්නේ මේක අවකලනය කරන්න. i ටික වෙනම අවකලනය කරන්න. එතකොට t ඍණ 2 අවකලනය කරාම t ගේ අවකලනය 1යි. ඍණ 2 අවකලනය බිඳුවයි. t වර්ග ධන 1 අවකලනය කරාම 2යි t. අප තමයි. එතකොට rt ගේ පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක ලියා ගන්න පුළුවන්. rt ගේ පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක x සමාන t ඍණ 2 y සමාන t වර්ග ධන 1. ඊට පස්සේ r dash t ගේ පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක වෙන්නේ x සමානයි 1 y සමානයි 2යි t. හරි. ඊට පස්සේ
x සමානයි t ඍණ දෙක y සමානයි t වර්ග ආවා. ඊට පස්සේ මේ දෙක හරිනේ. දැන් ඊට පස්සේ අපිට දීලා තියෙනවා t ඍණ දෙක t ඍණ එක කියලා ගේද? ඒකත් අපි හොයලා තියාගමු. මෙතන x සමානයි t ඍණ දෙක කියද්දි අපි x කියලා ගියේ එතකොට කීයද වෙන්නේ? x සමානයි ඍණ එක ඍණ තුන x සමානයි ඍණ තුනේදී y සමානයි දෙකනේ. එතකොට rt r ඍණ එක r ඍණ එක වෙන්නේ ඍණ තුන දෙක. ඕනනම් r ඩෑෂ් ඍණ එකත් වල තියාගමු. එන්නේ එක ඍණ දෙක. ඕකනේ. හරි. ඊට පස්සේ දැන් අපිට මේකේ මෙන්න මේකයි මේකේ ප්‍රස්ථාර දෙක අඳ ගන්න ඕන. ඔගේ ප්‍රස්ථාර දෙක අඳ ගන්න ඕන. අපිට පුළුවන් මෙහෙම කරන්න. මේකේ t යුක්ත කරගන්න පුළුවන්. t සමානයි x ධන 2 කියලා ගන්න පුළුවන්. මේකේ. එතකොට අපි මේ t මේකට දාගමු. y සමානයි t වර්ග කියන්නේ x ධන 2 වර්ගය ධන 1. එතකොට එනවා y සමානයි x වර්ග 2 x ධන 2 වර්ගය ධන 1 ප්‍රස්ථාරය අඳ ගන්න තියෙනවා. ඕක අපිට සාමාන්‍යයෙන් අඳින්න පුළුවන් මෙහෙම. xy දාලේ නැත්නම් ධන 1 වෙද්දි එකක් උඩට එනවා. එකක් උඩට එනවා. x ධන 2. ඒ කියන්නේ x ඍණ 2 කියන එකනේ. එතකොට ඍණ 2 දී තමයි අවම ලක්ෂණය. මොන මෙතෙන් තමයි අවම ලක්ෂණය. අවම ලක්ෂණය විදිහට ඊට පස්සේ y බිඳුව වෙන්නේ y බිඳුව වෙන්න නම් x සමානයි වෙන y බිඳුව වෙන්නේ නැහැ. ඊට පස්සේ x බිඳුව වෙද්දි y සමානයි 4යි ධන 1යි 5 වෙනවා. එතකොට මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් තමයි යන්නේ. ඊට පස්සේ මේකෙදි r dash t අද ගන්න ඕනේ. r dash t කොහොමද? r dash t එනවා කලි එතකොට එනවා y සමානයි ඍණ 2. ඉතින් r dash t අද ගන්න ඕනේ. අපිට දැන් පුළුවන් මෙතනින් අදින්න. x අපිට ගත්තා. දැන් අපිට කියන්නේ ටැන්ජන්ට් වෙක්ටර් t සමානයි ඍණ 1 වෙද්දී ටැන්ජන්ට් වෙක්ටර් එක අඳින්න ඕන. එතකොට අපිට පුළුවන් දැන් මෙතෙන්දි t සමානයි ඍණ 1 වෙද්දී අපි හොයාගත්තා r ඍණ 1 කියන්නේ මොන පොයින්ට් එකද කියලා. r ඍණ 1 කියන්නේ ඍණ 3 2 කියන පොයින්ට් එකනේ. r ඍණ 1 කියන්නේ ඍණ 3 2 කියන පොයින්ට් එක. ඒ කියන්නේ මෙන්න මේ හරිය. ඔන්න ඔතෙන්දි තමයි අපි ටැන්ජන්ට් එක ඇඳ ගන්න ඕන. එතකොට ඍණ 3 දෙක පොයින්ට් එකනේ. ඊට පස්සේ r dash ඍණ 1 වෙද්දී r dash වලට t ඍණ 1 වෙද්දී මේක එක ඍණ 2 පොයින්ට් එක හරහා යන්නත් ඕන. ඒ කියන්නේ එක ඍණ 2 පොයින්ට් එක කියන්නේ එක ඍණ 2 පොයින්ට් එක කියන්නේ මෙතනනේ. ඔව්. එක ඍණ 2 පොයින්ට් එක මෙතන. ඒක හරහා යන්නත් ඕන. ටැන්ජන්ට් වෙක්ටර් එක මේ පොයින්ට් එකේදී මෙහෙම දාගන්න පුළුවන්. ඔව්. ඊළඟට යම් 8 වෙනි ගානට අනිත් එක ඔගේ B කොටසේ තියෙන්නේ ඔය වගේම තමයි. ඒකේ ඉන්න සර්කල් එකක් ඇඳලා ඒකේ ටැන්ජන්ට් එක තමයි ලකුණු කරන්නේ. ඊට පස්සේ 8 වෙනි කොටසට 8 වෙනි ගාන
sketch a plane curve with the given vector equation. Find f dash x, f dash, sorry, r dash t. Sketch the position vector, tangent vector for the given yes. Vector equation එකක් දීලා තියෙනවා rt එකදාන t root of t root t. Sketch the plane curve with the given vector equation. මේ equation එකේදී curve එක දෙගන්නවා. එතකොට මේක පුළුවන් parametric equation එක ගන්න. parametric equation එක x සමානයි 1 ධන t y සමානයි root t. එතකොට ওই parametric equation එක සම්බන්ධ කරලා අපිට ගන්න පුළුවන් x සමානයි 1 ධන මේක root වර්ග කරාම දෙකක් තමයි y වර්ගය. එතකොට අපිට ගන්න පුළුවන් y වර්ග සමානයි 1 රිම මේක ගන්න පුළුවන් x සමානයි 1 ධන y වර්ග. ඊට පස්සේ curve එක අඳින්න පුළුවන් අපිට. අපිට නම් curve එක ඉක්මනට ගන්න පුළුවන්. ඉස්සර ගන්නේ y සමානයි 1 ධන x වර්ගය. y සමානයි 1 ධන x වර්ග වුණාම එන්නේ x එතකොට අපිට ඉන්නේ x සමානයි y වර්ග කියලා. මෙන්න මෙහෙමයි ප්‍රස්තාරය. x සමානයි 1 ධන y වර්ග කියද්දී ඔන්න ඔය වගේ ප්‍රස්තාරයක් තමයි එන්නේ. හරි. ඊට පස්සේ මෙතනින් එකනේ එක තමයි. ඊට පස්සේ ඊළඟට කියනවා find r dash t. find r dash t. r dash t හොයන්නේ. r dash t කියන්නේ මේක අවකලනය. එතකොට එන්නේ 1 කමා මූල t ගේ අවකලනය 1 ධන 2යි. ඒ කියන්නේ 2යි මූල t. ඊට 2යි මූල t. එතකොට ඊට පස්සේ ආයෙ කියන sketch the position vector rt and the tangent vector r dash t for the given value of t. ඊට පස්සේ ආයෙ කියනවා දැන් අපිට t සමානයි ඍණ එකේ. t සමානයි 1ේදී r dash t අදින්නේ r dash 1. ඒ කියන්නේ 1 භාගයෙන් භාගය. ඉතින් r එකක් කරගමු. r එක කියන්නේ 2යි 1. ඉතින් දැන් හරි. එතකොට 2යි 1 කියන තැන කියන්නේ මෙතන 2 1 මෙතන මෙතෙන්දී ටැන්ජන්ට් වෙක්ටර් එක අදින් තියෙන්නේ. එතකොට එනවා මොන වගේ වෙක්ටර් එකක් තමයි එන්නේ. එතකොට මේක
r dash t සමානයි 2යි මුල t. මේක අපේ x වර්ග සමානයි 1 ධන y. x සමානයි 1 ධන y වර්ග. ඒකේ b කොටස ඔය විදිහටම තියෙනවා. ඊට පස්සේ 9 වෙනි කොටස. 9 වෙනි ගාන. Find the derivative of the vector function. Vector function එක derivative එක හොයන්න කියන්නේ alpha ගන්න rt සමානයි t sin t t වර්ග t cos 2t. ඔබේ derivative එක හොයන්න r dash t සමානයි t sin t කිව්වම අපිට ගන්න පුළුවන් t වාරයක් යනවා t වාරයක් sin t ගේ අවකලනයනේ cos t t වාරයක් cos t ධන sin t වාරයක් 1. ඊට පස්සේ t වර්ගයනේ 2t ආයෙනවා t cos 2t ගේ අවකලනය t වාරයක් t වාරයක් වින 2යි sin 2t ධන cos 2t ඔය ටික තමයි. ඔය ටික සුදු කරගෙන යන්න. එතකොට එනවා අන්තිමට උත්තරේ t cos 2t t cos t ධන sin t 2t වින 2යි t sin 2t ධන cos 2t. මේක තමයි derivative එක හොයන්න යමු. vector function එකක් තියෙනවා. ඒකේ derivative එක f dash t හොයමු. ඊළඟට කියනවා rt සමානයි t කොටස rt සමානයි t a වාරය b ධන t cos b ධන tc. ඕකේ derivative එක හොයන්න. ඕක හොයන්න අපිට ආයෙත් පුළුවන් t a වාරයක් මේකේ අවකලනය dt b ධන tc ධන b ධන tc වාරයක් t a ගේ අවකලනය b යට dt t a. එතකොට එනවා උත්තරේ ඊගේ නියතයක් නෙමෙයි t වාරයක් නියතයි. එතකොට c තියෙනවා a වාරයක් c මේක නියතයක්. එතකොට බිඳුවේ t අවකලන නම් එකයි. එතකොට c ධන b ධන
TC වාරයක් මේ දන්න TC වාරයක් මේක වැඩි කිරීම ගන්න කොස්ට් එක ගන්න. ඔබ තමයි ඊළඟට කියනවා 10 වෙනි එක find the unit tangent vector t at the point RT 4යි 2t I ධන t වර්ග j ධන 2t k. හරි. ඔය වෙක්ටර් එකේ ටැන්ජන්ට් වෙක්ටර් එකේ යුනිට් වෙක්ටර් එක යුනිට් ටැන්ජන්ට් වෙක්ටර් එක හොයන්නලු t සමාන 1ේදී. t සමාන 1දී with the given value of the parameter. හරි. යුනිට් ටැන්ජන්ට් වෙක්ටර් එක හොයන්න කොහොමද? අපි සාමාන්‍ය වෙක්ටර් එකක් ගත්තොත් a කියලා වෙක්ටර් එකක් ගත්තොත් ඔබේ යුනිට් වෙක්ටර් එක හොයන්නේ මේ වෙක්ටර් එක බෙදනවා මේකේ මැග්නිටියුඩ් එකේ. එහෙමනේ. එතකොට යුනිට් ටැන්ජන්ට් වෙක්ටර් එක කියන්නේ යුනිට් ටැන්ජන්ට් වෙක්ටර් එක හොයන්නේ අපි ටැන්ජන්ට් වෙක්ටර් එක ගන්නෙ මේකේ ඩෙරිවේටිව් එකේ නේ අවකලනයනේ. මේකේ පළවෙනි අවකලනය. එතකොට අපිට මොකක් කර වෙක්ටර් ෆන්ක්ෂන් එකක් දුන්නොත් ඒකේ යුනිට් ටැන්ජන්ට් වෙක්ටර් එක ගන්නවා නම් අපි ඒකේ ඩෙරිවේටිව් එකේ අවකලනේ මේ වෙක්ටර් එකේ වෙක්ටර් ෆන්ක්ෂන් එකේ අවකලනේ බෙදනවා ඒ ඩෙරිවේටිව් එකේ මැග්නිටියුඩ් එක මාපංකේ. ඔන්න ඔහොම තමයි අපි යුනිට් ටැන්ජන්ට් වෙක්ටර් එකක් හොයාගන්නේ. එතකොට අපිට දැන් කොළඹ කලින් මේකේ ඩෙරිවේටිව් එක හොයාගන්න ඕනේ. ටැන්ජන්ට් වෙක්ටර් එක කරනවා ඩෙරිවේටිව් එක ගන්නවා r dash t. හරි. r dash t ගන්න තමයි ඉන්නේ 4 බෙදීම 2යි මූල t ගන්නවා t 2යි t ධන 2. එහෙනම් එතකොට එන්නේ ඔතනින් ගන්න පුළුවන් 2 බෙදීම මූල t 2යි t 2. ඔව්. හරි. ඊට පස්සේ දැන් අපිට හොයන්න කියන්නේ t සමානයි 1දී t සමානයි 1දී තමයි අපිට හොයාගන්න ඕනේ. එතකොට අපි මේකට t සමානයි 1 ආදේශ කරගෙන යමු. t සමානයි 1 දැම්මා. එතකොට r dash 1 r dash 1 හොයාගත්තා. 2 බෙදීම මූල 1 2 වාරය 1 2. එතකොට එන්නේ 2 තමා 2 තමා 2. හරි. ඕක තමයි අපිට r dash 1 එන්නේ. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ වෙක්ටර් එකේ යුනිට් වෙක්ටර් එක තමයි අපි හොයාගන්නේ. මේ තියෙන අපේ t සමානයි 1දී rt කියන ෆන්ක්ෂන් එකේ ටැන්ජන්ට් වෙක්ටර් ෆන්ක්ෂන් එක. එතකොට ටැන්ජන්ට් යුනිට් වෙක්ටර් එක හොයාගන්න ඕන. අපි මේක අර සාමාන්‍යයෙන් අපි යුනිට් වෙක්ටර් හොයන විදිහට මේ වෙක්ටර් එක මේකේ මැග්නිටියුඩ් එකේ බෙදන්න තියෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් අපි යුනිට් ටැන්ජන්ට් වෙක්ටර් එක යුනිට් ටැන්ජන්ට් වෙක්ටර් එක වෙක්ටර් එක ඔක අර්ථ දක්වන්න පුළුවන් අපිට t කියලා. යුනිට් ටැන්ජන්ට් වෙක්ටර් t සමානයි
මෙහෙමයි r dash t බෙදීම r dash t ගේ මැග්නිටියුඩ් එක. අපි දැන් හොයන්නේ මේක t සමාන 1 දී. එහෙනම් t 1 තමයි අපි හොයන්නේ. එතකොට r dash t කියන්නේ මේක 2,2,2. මේක බෙදනවා මේකේ මැග්නිටියුඩ් එක. මැග්නිටියුඩ් එක වෙක්ටර් එකේ මැග්නිටියුඩ් එක ගන්න අපි මේ ඔක්කොගේම වර්ගවල එකතු. ඒකේ වර්ගමූලය. එතකොට එනවා 2,2,2 නා 2 මූල 3 බෙදීම. එතකොට අපිට එනවා t1 සමානයි එකයට මූල 3යි i ධන එකයට මූල 3යි j ධන එකයට මූල 3යි k. මේක තමයි යුනිට් ටැන්ජන්ට් වෙක්ටර් එක. හරි. එතකොට වෙක්ටර් ෆන්ක්ෂන් එක දුන්නා. ඒකේ යුනිට් ටැන්ජන්ට් වෙක්ටර් එක කියන්නේ ඒකේ ටැන්ජන්ට් වෙක්ටර් එක හොයන්නේ අපි මේකේ ඩෙරිවේටිව් එක අරගෙන කියන අවකලනය අරගෙන ඊට පස්සේ ඒක අර සාමාන්‍ය විදිහට අපි යුනිට් වෙක්ටර් එක හොයන විදිහට ඒ වෙක්ටර් එකේ බෙදනවා ඒකේ මැග්නිටියුඩ් එකෙන්. එතකොට එනවා අපිට යුනිට් ටැන්ජන්ට් වෙක්ටර් එක. හරි. ඊළඟ ගානට සෙට් 11. කියනවා if rt සමානයි e 2t e ඍණ 2t t e 2t find අපිට හොයන්න කියනවා t බිඳුව ඊට පස්සේ ඒ කියන්නේ මේකේ යුනිට් ටැන්ජන්ට් වෙක්ටර් එක t සමානයි බිඳුව වෙද්දී t සමානයි බිඳුව වෙද්දී යුනිට් ටැන්ජන්ට් වෙක්ටර් එක t බිඳුව කියන්නේ ඊට පස්සේ r dash r double dash බිඳුව r dash බිඳුව r dash බිඳුව dot r double dash t ඔය ටික තමයි හොයන්නේ. හරි. අපි ඉස්සෙල්ලා මේක දැන් යුනිට් ටැන්ජන්ට් වෙක්ටර් එක ඔක්කොම ගන්න කලින් අපි ඩෙරිවේටිව් එක ගන්න ඕනේ. ඩෙරිවේටිව් එක හොයලිමුකෝ. එතකොට එනවා ඩෙරිවේටිව් එක r dash t එනවා 2e 2t ඍණ 2e ඍණ 2t e 2t ධන 2t e 2t මොනක තමයි. හරි. ඊළඟට දැන් අපිට r ඩබල් ඩෑෂ් උත් තියුණානේ. අහන අපි r ඩබල් ඩෑෂ් එකක් හොයගමු. r ඩබල් ඩෑෂ් t එක එනවා මම බලමු කියලා යන්නත් 4e 2t 4e ඍණ 2t 4e 2t ධන 4t e 2t ඔය කියන r ඩබල් ඩෑෂ් t. හරි. එතකොට අපි මුලින්ම හොයාගන්න පුළුවන් වුණා r ඩබල් ඩෑෂ් බිඳුව. r ඩබල් ඩෑෂ් බිඳුව කියන්නේ මේ t ට බිඳුව ආදේශ කරන් තියෙන්නේ. එතකොට 4i e 2t 2යි බිඳුව. e ගේ බිඳුව වෙයි බලය. e ගේ බිඳුව කියන්නේ 1යි. r e i බිඳුව වෙනි බලය. හරි. 4i e බිඳුව වෙනි බලය. 4යි වාරයක් බිඳුව වාරයක් e බිඳුව වෙනි බලය. ඕකේ. එතකොට එන්නේ ඊගේ බිඳුව කියන්නේ 1යි. කියන්නේ 4යි. මෙතන 4යි. මෙතන
4 මොනවද 4 4,4 මේ තියෙන්නේ R ඩබල් ඩෑෂ් බිඳුව. ඊළඟට ඩබල් ඩෑෂ් එක හරි. ඊළඟට හොයන්න ඕන යුනිට් ටැන්ජන්ට් වෙක්ටර් එක R ඩෑෂ් T යුනිට් ටැන්ජන්ට් වෙක්ටර් එකනේ. එතකොට යුනිට් ටැන්ජන්ට් වෙක්ටර් එක හොයන්න ඕන R ඩෑෂ් T කියන P හොයා ගන්නවා. එතකොට යුනිට් ටැන්ජන්ට් වෙක්ටර් එක අපිට හොයන්න කිව්වේ T සමානයි බිඳුවේදී නේද? ඔව්. අපිට T බිඳුව කියලා දුන්නේ. ඒ කියන්නේ T සමානයි බිඳුවේදී යුනිට් ටැන්ජන්ට් වෙක්ටර් එක. T සමානයි බිඳුවේදී යුනිට් ටැන්ජන්ට් වෙක්ටර් එක කියන්නේ අපි ගෙලින්ම ලියා ගන්නකෝ. ඉස්සෙල්ලා අපි R ඩෑෂ් බිඳුව හොයාගමු. R ඩෑෂ් බිඳුව ගන්නෙ 2යි E බිඳුව. 2යි E බිඳුව තමා ඍණ 2යි E මෙතන තියෙන එන බිඳුව. ඍණ 2යි E බිඳුව I E බිඳුව ධන 2යි T E බිඳුව. ඔරෙනම් 2,2 ඍණ 2, මෙතන බිඳුව. sorry 1යි මෙතන බිඳුවයි 1. එතකොට ඔක තමයි R ඩෑෂ් බිඳුව. එතකොට අපිට පුළුවන් ගන්න T බිඳුව. ඒ කියන්නේ මේ යුනිට් මේ ටැන්ජන්ට් වෙක්ටර් එකනේ. එතකොට අපිට යුනිට් ටැන්ජන්ට් වෙක්ටර් එක ගන්න පුළුවන් මේක යුනිට් වෙක්ටර් එක හොයලා. එතකොට ගන්නේ 2, ඍණ 2, 1 බෙදනවා 2 වර්ගය ධන ඍණ 2 වර්ගය ධන 2 වර්ගයේ වර්ගමූලය. එතකොට එනවා 2 වර්ගයේ 4යි 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 8යි 1යි 9යි 9 වර්ගමූලය 3යි. එතකොට එනවා මෙහෙම 2 බෙදීම 3යි i ඍණ 2 බෙදීම 3යි j ධන 1 බෙදීම 3යි k. බෙදීම 3යි k. ඕක තමයි යුනිට් ටැන්ජන්ට් වෙක්ටර් එක t සමානයි බිඳුවේ. හරි. ඊළඟට හොයන්න තියෙනවා R ඩෑෂ් බිඳුව dot R ඩබල් ඩෑෂ් T. ඒ කියන්නේ මේ දෙකේ ගුණිතය. මේක හොයන්නේ එතකොට R ඩෑෂ් බිඳුව කියන්නේ අපි ඉස්සෙල්ලා හොයාගත්තානේ. ආයි කිව්වොත් R ඩෑෂ් T කියන්නේ මේ දෙකට බිඳුව දැම්මම 2, ඍණ 2, 1. ඕකනේ. ඕක වැඩි කරනවා R ඩබල් ඩෑෂ් T. ඒ කියන්නේ මෙන්න මේක. 4යි E 2යි T 4යි E ඍණ 2යි T 4යි E 2යි T ධන 4යි T E 2යි T. ඔන්න ඔකෙන් වැඩි කරන්න තියෙන්නේ. හරි. එතකොට ওই ටික වැඩි කරගෙන ආවම අවිපද වැඩි කරා එතකොට දැන් මෙතන තිත්කුණිතය යන තියෙන්නේ. තිත්කුණිතයක් තියෙන නිසා එතකොට අවිපද වැඩි වෙනවා. j පද වැඩි වෙනවා. k පද වැඩි වෙනවා. අනිත් ටික කැපිලා යනවා. අවිපද j පද ඒවා කැපිලා යනවා. තිත්කුණිතය නිසා. එතකොට අවිපද ටික වැඩි කරලා අවිපද දේවල් 4. එතකොට 8යි e 2යි t 2යි t ධන ආයි j පද ඍණ 2යි 4යි ඍණ 8යි ඍණ 8යි
e ඍණ 2යි t ධන i එකෙන් වැඩි වුණාම 4යි e 2යි t ධන 4යි t e 2යි t ඔකනේ 2යි t හරි දැන් ඔබ සුළු කරගන්න කැමති එහෙමද තියෙන්නේ ගන්න ඔය ටික හරි දැන් ඔය ටික සුළු කරගන්නවා මම බිට් එකක් කියන්නේ නැහැ දැන් මේක සුළු කරගත්තාම හතරයි e 2යි t 4යි 8යි 2යි t 12යි e 2යි t වෙනවා ඊට පස්සේ දාන්න 4යි t e 2යි t වෙන 8යි e වෙන 2යි t ඕකෙන් අපිට ගන්න පුළුවන් එළියට 4යි e 2යි t එළියට ගන්න පුළුවන් 4යි 2යි t එළියට ගත්තාම මෙතන ඉතුරු වෙනවා 3 දාන t 3 දාන t ඉතුරු වෙනවා වෙන 8යි e වෙන 2යි t හරි ඊට පස්සේ මේ ටික මකන්නවා වෙනවා 4යි t 2යි t 3 දාන t වෙන 8යි e වෙන 2යි t ඕකනේ ඊට පස්සේ අපිට මේකෙනුත් ආයවන 4යි e 2යි t එළියට ගන්න පුළුවන්. එතකොට තියෙනවා 3 ධන t ඍණ මේකෙන් 4යි e 2යි t එළියට ගත්තාම 4යි t 2යි t එළියට ගත්තාම ඉතුරු වෙනවා 2යි e 2යි e එතකොට ඉතුරු වෙනවා ඍණ එකනේ. හරි. ඍණ 2යි t ම ඉතුරු වෙනවා. ඔව්. ඉතුරු කිරීමනේ. ඍණ 2යි t ඉතුරු වෙනවා. වෙන 4යි t ඉතුරු වෙන්නේ. මේක වැඩි වුණාන් පස්සේ ආයි 8යි e වෙන 2යි t ගන්න වෙන 4යි t ඉතුරු. ඔන්න ඔන්නම උත්තරේ. හරි. ඊළඟට 12 වෙනි එක. 12 වෙනි ගාන. Find the parametric equation for the tangent line to the curve with given parametric equation at the specified point. හරි. parametric equation එක දීලා තියෙනවා x සමානයි ln t y සමානයි 2යි √t z සමානයි t වර්ග. පොයින්ට් එකක් දීලා තියෙනවා බිඳුව 2 1 කියන පොයින්ට් එක. හරි. එතකොට අපිට කියනවා tangent line එක equation for the tangent line parametric equation for the tangent line to the curve with
given parametric equation. හරි. මේකේ tangent line එකට equation එක හදාගන්න ඕනේ. ඉස්සෙල්ලා වුණ අපිට බලන්න පුළුවන් දැන් අපිට point එකක් දීලා තියෙනවානේ. මේ point එකේදී මේ curve එකේ තියෙන tangent line එක තමයි අපි බලනවා. එතකොට අපි බලන්න පුළුවන් මේ point එක මේ curve එකේ තියෙනවද කියලා ඕන. එතකොට මුලින් බලද්දී අපිට මේකට t ට මේ වගේ ආදේශ කරන්න y ට දෙක y ගේ t ට දෙක ආදේශ කරන්න මේ t ට එක ආදේශ කරලා අපිට පුළුවන් බලන්න t ට එකම වගයක් වෙනවාද එහෙනම් මේ point එක මේ curve එකේ තියෙනවා. අපි ඒක බලමු ඉස්සෙල්ලා. එතකොට අපි x වෙනුවට ආදේශ කරනවා මෙතනින් බිඳුවනේ තියෙන්නේ. බිඳුව ආදේශ කරා බිඳුව සමානයි ln t. ln බිඳුව ln මොකක් හරි එකක් බිඳුව වෙනවා නම් ඒ එක වේදින ln එක සමානයි බිඳුව. එහෙනම් t සමානයි 1යි. එහෙනම් මෙතන බලමු අපි t ට බිඳුව 1 වෙනවාද කියලා. y ට ආදේශ කරනවා අපි 2. 2යි මූල t. එතකොටත් එනවා 2 2 කැපිලා ගියාම t සමානයි 1. එකත් හරි. ඊට පස්සේ මේකට 1 සමානයි t වර්ග. හිතන්නේ t සමානයි 1යි. එහෙනම් t සමාන 1 ඔක්කොටම ආවා. එහෙනම් t සමාන 1 වෙද්දි මේ පොයින්ට් එක තියෙනවා. කර්ව් එකේ මේ පොයින්ට් එක තියෙනවා. හරි. ඊට පස්සේ අපි දැන් ওই පොයින්ට් එක තියාගන්නවා එක අපි දන්න එක පොයින්ට් එකක් විදියට. අපිට හොයන්න කියන්නේ දැන් parametric equation for tangent line to the curve with මේ පොයින්ට් එකේදී මේකට අඳින tangent line එක. හරි. ඒකේ tangent line එකේ parametric equation එක තමයි අපි හොයන්න ඕන. හරි. එතකොට අපිට tangent line එක හොයද්දී අපිට ඕන දෙයක් තමයි දැන් මේ function එකේ derivative එක. ඒ කියන්නේ දැන් අපි r' කියලා function එක ලියාගත්තොත් r' කියන්නේ මෙහෙමනේ. r කියලා function එක ලියාගත්තොත් ඉස්සරහ r t මේකනේ function එක ln t. දෙකයි √t e square. ඔකනේ function එක. අපි හොයාගන්න ඕනේ මේකට r't. ඒ කියන්නේ මේකේ ඩෙරිවේටිව් එක. ඩෙරිවේටිව් එක හොයාගත්තම එන්නේ ln t කියන්නේ 1ට t. 2යි √t කියන්නේ 1ට √t වෙනවා. ඩෙරිවේටිව් එක. අනේ මේක 2යි t. මොන r't එක හොයාගන්න. හරි. ඊට පස්සේ දැන් මෙන්න මේ පොයින්ට් එකේ. ඒ කියන්නේ t සමානයි 1 වෙන පොයින්ට් එකනේ. මේ පොයින්ට් එක මම කියනවා t not. මම කියන්න මේක t not සමානයි 1. දැන් t සමානයි 1නේ. හරි. කොයි වෙලාවෙදී අපි දන්නවා දැන් මේක t වෙන පොයින්ට් එක ගැන. එතකොට මම ඕක කියනවා මෙතෙන්දී t ගේ අගය t not කියන්නම්. මේ පොයින්ට් එකේදී t ගේ අගය t not. මේ පොයින්ට් එකේදී t ගේ අගය t not. එතකොට t not වලදී දැන් මේ පොයින්ට් එක තියෙනවානේ. t සමානයි t not වෙද්දි මේ පොයින්ට් එක තියෙනවා. එහෙනම් අපිට පුළුවන් හොයාගන්න r t not කියන පොයින්ට් එක. r t not කියන්නේ මෙන්න මේකනේ. 0 2 1 කියන පොයින්ට් එක තමයි r t not කියන්නේ. හරි. දැන් ওই දෙක ගත්තේ අපි tangent line එකේ function එක ලියාගන්න. අපි ඕනම curve එකකට tangent line එකේ function එක ලියාගත්තී. tangent line එකේ function එක ලියාගත්තී. ඒ කියන්නේ මොකක් හරි point එකක tangent line එකේ function එක ලියද්දී අපි ඒකට කියන්න මොකක් හරි tangent line එකේ function එක ලියද්දී මෙහෙම ලියමුකෝ. අපිට ලියන්න පුළුවන් tangent line එකේ function එක ලියන්නේ අපි a point එක තියෙනවනේ. curve එකේ a point එක. ඒ කියන්නේ දැන් මේ curve එකේ නම් අපි මේ point එකේ tangent line එක හොයන්නේ. එතකොට r t not දන්න අපි ගන්නවා පැරමීටර් එකක් lambda කියලා. lambda හරි මොකක් හරි පැරමීටර් එකක් ගන්නවා වාරයක් මේ function එකේ derivative එක. ඒ කියන්නේ
R dash T. අපි මොකක් හරි පොයින්ට් එකකදී ටැන්ජන්ට් ලයින් එක හොයද්දී ඒ පොයින්ට් එක දාන ලැම්ඩා වාරයක් ඒ ෆන්ක්ෂන් එකේ ඩෙරිවේටිව් එක. හරි. එතකොට ඔන්න මේකෙන් තමයි අපි ටැන්ජන්ට් ලයින් එකේ ඉක්වේෂන් එක හොයන්නේ. නැත්නම් පැරාමීට්‍රික් ඉක්වේෂන් එක ටැන්ජන්ට් ලයින් එකේ හොයන්නේ මෙන්න මේ විදිහට. හරි. දැන් අපිට RT නෝට් තියෙනවනේ. ඊට පස්සේ R dash T අපිට තියෙනවනේ. අපිට දැන් පුළුවන් එන ටැන්ජන්ට් ලයින් එකේ ඉක්වේෂන් එක ගන්න පුළුවන්. අපිට ගන්න පුළුවන් ලැම්ඩා s වලින් ටැන්ජන්ට් ලයින් එකේ ඉක්වේෂන් එක. හරි. අපේ RT R dash එක නකුවා. හරි. මම දැන් ටැන්ජන්ට් ලයින් එකේ ඉක්වේෂන් එක ගන්නවා. ඒක ටැන්ජන්ට් ලයින්. මේ පොයින්ට් එක මුලින්ම RT නෝට් නේ. ඒ කියන්නේ T නෝට් වෙද්දි මේ පොයින්ට් එක බිඳුව 2 1 කියන පොයින්ට් එක දාන ලැම්ඩා වාරයක් R dash T. R dash T කියන්නේ මෙතන ආවේ 1ට T එකයට √T 2යි T. ඔන්න ඔක තමයි. නෑ. පොඩි වැරද්දක් වුණා. මෙතෙන්ට එන්න ඕන RT නෝට් දාන ලැම්ඩා වාරය R dash T නෝට්. ඒ කියන්නේ R dash ට T නෝට් ගේ අගය ආදේශ කරන්න ඕන. T නෝට් ගේ අගය කීයද? මෙතන ආවේ 1යි. T නෝට් ගේ අගය 1යිනේ අපිට ආවේ. ඒ කියන්නේ අපිට දීලා තියෙනවානේ ඒක. T නෝට් ගේ අගය 1යි. අපි ඉස්සෙල්ලා හොයාගත්ත T නෝට් 1යි කියලා. මම කාගෙ හදමු. අපි R dash T හොයාගත්තා. එක බෙදීම T එකයට √T 2යි T. ඕකනේ R dash. අපි ඉස්සෙල්ලා හොයාගත්තනේ T නෝට් සමාන 1යි කියලා. එතකොට අපි ටැන්ජන්ට් ලයින් එක ගatti දාන්න ඕන අර පොයින්ට් එක. කියන්නේ T නෝට් එකදී තියෙන පොයින්ට් එක. ඒ කියන්නේ අපි අර ටැන්ජන්ට් ලයින් එක සලකන පොයින්ට් එක දාන ලැම්ඩා වාරය. එතකොට T නෝට් ගේ අගය අපි 1යි කියලා ගත්තනේ. අන්න ඒ අගය ආදේශ කරන්න ඕන අරගේ ඩෙරිවේටිව් එක. ඒ කියන්නේ දැන් මේකෙදී R dash T හොයාගත්තා. එහෙනම් අපි R dash T නෝට් හොයාගන්නවා. T නෝට් එක වෙන්නේ T සමානයි අපි T නෝට් එක 1යිනේ ගත්තේ. අන්න T නෝට් වෙන්නේ 1 වෙන්න ඕනේ මෙතෙන්දී. එයාට 1 දෙවරක් 1. ඒ කියන්නේ 1 1 1 2. ඕකනේ. එතකොට මේක තමයි මෙතෙන්ට ආදේශ වෙනවා. හරි. දැන් ගමු මේක මෙතන කියනවා. දැන් RT නෝට් කියන්නේ 0.21 ගන්න ලැම්ඩා වාරයක්. R dash T නෝට් කියන්නේ මේකනේ. 1 1 2. ඊට පස්සේ දැන් ෆන්ක්ෂන් එක ළඟ තමයි වෙලා තියෙන්නේ. දැන් මේක සුළු කර ගන්නවා. අපිට පුළුවන් i පද ටික වෙනම ගන්න. එතකොට එනවා ලැම්ඩා තමා ඊට පස්සේ 2 දන ලැම්ඩා 2 දන ලැම්ඩා තමා 1 දන 2යි එතකොට 2යි ලැම්ඩා 1 දන 2යි ලැම්ඩා. ඕක තමයි ඉක්වේෂන් එක එන්නේ. හරි. එතකොට මේක තමයි පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක වෙන්නේ අපේ ටැන්ජන්ට් ලයින් එක. එතකොට දැන් අපි පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක නෙමෙයි. පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක වෙන්නේ x සමානයි ලැම්ඩා y සමානයි 2 ධන ලැම්ඩා z සමානයි 1 ධන 2යි ලැම්ඩා. හරි. ඕකනේ. එතකොට
එතකොට අපේ පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක වෙන්නේ ටැන්ජන්ට් ලයින් එකට. මේ R පොයින්ට් එකේ ඇදපු ටැන්ජන්ට් ලයින් එකේ පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක තමයි x සමානයි ලැම්ඩා, y සමානයි 2 ධන ලැම්ඩා, z සමානයි 1 ධන 2යි ලැම්ඩා. අපි එතකොට ඕක හොයන්න කරේ ෆන්ක්ෂන් එකේ පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක දීලා තියෙනවා. ඒකේ ඩෙරිවේටිව් එක ගත්තා. ඩෙරිවේටිව් එකට අපි ආදේශ කරා t නෝට් ගියා. ඒ කියන්නේ අර පොයින්ට් එකේදී අපි ෆන්ක්ෂන් එකේ එන පොයින්ට් එකේදී t අගයක් ආවනේ. ඒක තමයි t නෝට් කියලා ගත්තේ. ඒ t නෝට් ගේ අගය ආදේශ කරා අපි ඩෙරිවේටිව් එකට. ඒක දැම්ම මෙතෙන්ට. ඊට පස්සේ rt නෝට් කියන්නේ අපි අරගත්තු පොයින්ට් එක. ඒකට ලැම්ඩා කියලා අපි පැරාමීටර් එකක් අරගෙන ඒක ඇසුරෙන් අපි මේකේ පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක ටැන්ජන්ට් ලයින් එකේ පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක ගත්තා. ඊළඟට 14 වෙනි ගාන හදන්න දෙයක් නැහැ. Find the velocity, acceleration and the speed of the particle with a given position function. velocity එක හොයන්න. මොකක් හරි වෙක්ටර් ෆන්ක්ෂන් එකක් දීලා තියෙනවා නම් velocity එක හොයන්නේ ඒක ඩෙරිවේටිව් එක අරගත්තා. එතකොට තියෙනවා velocity function එක. ඊට පස්සේ acceleration එක හොයන්න නම් දෙවෙනි ඩෙරිවේටිව්. ඒ කියන්නේ දෙවන අවකලන සංගුණික හොයාගත්තා. එතකොට එනවා acceleration එක. ඊට පස්සේ ස්පීඩ් එක හොයන්න නම් අපි අර velocity එකේ ෆන්ක්ෂන් එක ගත්තනේ velocity vector එක. ඒකේ magnitude එක හොයාගත්තම අපිට එනවා ස්පීඩ් එක.